මේ ළඟම හිටිය අලි උණු පිටි තිබ්බා ඊට පස්සේ අතු කන්න සද්දය වුණා. අයිස් මේ කැලේ ඉන්න මාර්ගෙට අලි ඒකයි පස්සේ මේ යන්නේ මේ ටික. එහෙමද අර බැස්සා වගේ පාරවල් නෑ. මාන්න කැලේ ටික භයංකරයි තනිකරම කළුවරයි. ඉතින් මේක ඇත්තට මේ ඔය තියෙන මතවාද ඔක්කොම බිඳුලා. තනි ප්‍රපාතයක් තියෙන්නේ. ගයිස් ඔන්න අපි අද යනවා හයික් එකකට. ගොඩක් කාලයකට පස්සේ යන්නේ. වෙනම ගොඩක් කට්ටිය ගියපු නැති කවුරුත් නොදන්න ප්ලේස් එකකට තමයි අද හයික් එක යන්නේ. ගයිස් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කන්ද පාමුලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන්නම් අපි දැන් නගින්න යන කන්ද. මෙන්න මේ පැත්තේ. ගයිස් ඔන්න ගමන පටන් ගන්න තියෙන්නේ. මාර්ගයක ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. මෙතෙන්ද තව ටිකක් ඉස්සරහට වේනවා. කන්ද මම පෙන්නන්නම් අපි යන. මුදුනට තමයි මේ තියෙන්නේ අලි වැට. ඉතින් මේ අලි වැටෙන් ඇතුල් පැත්තේ තමයි අපි නගින්න යන්නේ. ඉතින් මේ පැත්තේ ගොඩක් අලි ඉන්නවා. මේ ගමට අලි එන එක වළක්වන්න තමයි මෙන්න මේ අලි වැට තියෙන්නේ. මෙතනින් අලි වැට ඉවරයි. ඉතින් මෙතනින් අපි රිංගලා යන්න තියෙන්නේ අලි වැටෙන්. එන්නේ උඩි ඒවත් තියෙන වතුර ඉඳීගෙන යන්නේ. එතන ගල් ගුහාවක් තියෙනවා කියන ඉතින් අපි ඒකත් හොයාගෙන යන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් කැලේ ඇතුළට ඇතුල් වුණා. අපේ කන්ද ලස්සන ප්ලේස් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් කවුරුත් ගිහිල්ලා නැති ඩ්‍රයි සෝන් එකේ තියෙන ලස්සන කන්දක්. වෙලාව දවල් 12යි පටන් ගන්න. යක්කු ගස් නගින වෙලාව කියලා කියන්නේ අන්න ඒ වෙලාවට තමයි අපි හයික් එක පටන් ගත්තේ. එහෙනම් කුලත්තක් කඩලා එල්ලලා දෙවියන්ට බාර වෙලා අපි මෙන්න මේ ගමන ආරම්භ කරමු. එන පාතාලේ අයිනද කියන්න තියෙන්නේ. උඩු පිටිය මේක ඉත්තෑ වගේ වසුරු. ගයිස් මාරා මහන්සියක් තියෙන්නේ. මේ බලන්න තනි බෑවුමක් නැගගෙන යන්නේ උඩ පැත්තට. ඉතින් මාරා මාරේ
ඔන්න කට්ටියම ලස්සන ප්ලේස් එකක් අහුවෙලා. එනවා සංජීවල්ලි. නවීචිය. මේ පැත්තෙන් පේනවා. ගම්මානේ. එහා පැත්ත කන්ද ගම්මානේ වෙල්යාය ඔක්කොම. අනික කැලේමේදී යන්න තියෙන්නේ. මහා ඝන කැලයක් මේ. පාරවල් නැහැ. ඔයාගෙන යන්න තියෙන්නේ. අනිකර කටු තියෙන්නේ. කැමරාවත් අල්ලගෙන වයින්නවා කියන්නේ මාර ගේම මේ දියලපු ගහක් තියෙනවා රූස ගහක් නේ අට්ට මාන්සිය ආණ්ඩු පිටිපස්සට කොහොමද කියලා දැන් ලොකු බෑවුම ඉවරගෙන යන්නේ ටයික් එකේ ගයිස් දැන් කෙලින්ම යන්න බෑ පොඩි කැලයක් අවිනදී අපි Google Map එකේ පිටපතල තියෙන්නේ පොඩ්ඩක් පේන අන්න කන්ද වටෙන් ගිහිල්ලා කඩපත් අන්න කන්ද වටෙන් ගිහිල්ලා උඩට නගින්න යන්නේ වට්ට මාසි තව එහෙමම කන්ද මේ වටයක් ඇවිල්ලා එල් නගිනවා දැන් අර පැත්තේ රිවර්ස්ටන් නකල්ස් කඳු පන්තිය පේනවා මේ දැන් ගාඩන් ළඟලා තියෙන්නේ අතන. ඒතර මාම තියෙන ඉතින් ඔතනින් ගිහිල්ලා තමයි යන්න යන්නේ තියෙන්නේ පැත්ත. මෙන්න. උඹද view එක ඉතින් අමාරුයි. කටු තියෙනවා මාන තියෙනවා. මාරම ගේමක් දීලා තමයි උඩට නැග්ගේ. මේක විශ්මල්ලි. ඔව්. කොහමද? නැගිල්ල. ඇඬෙනවනේ. අම්මෝ. මාරම ගේම. මාරගේ මේවත් තියෙන්නේ මේ බලන්න. ඒක තනි මාන ගොල්ලේ යන්න තියෙන්නේ. අපේ උසර කැලේ ලස්සනට කොළ පාට පෙවුනට මාරම අමාරුයි. ඉතින් පාරවල් නෑ මාන කැලේ පොඩි කරගෙන හෙලා තියෙන්නේ එන්නෙත් නෙමෙයි න මානම කියලා තියලා නගින්න ඕනේ අම්මෝ වාව් මොර ගා ගන්න අනේ හෙලක් තියෙන්නේ ලහර පාරක් අම්මටසේ සරතකින් යන්නේ අතර වැටෙනවා බෝතලේ බිඳුනද ගයිස් අතර මං වෙලා ඉන්නේ මෙන්න පේන මානේ උස කන්ද කරන්න දෙයක් නැහැ මෙන්න මෙතනින් පල්ලෙහාට බෑලා තමයි ආයෙ නගින්න දෙන්නේ ලකේ ගලත් පේනවා ඔයාලට පේනවද දන්නේ මේ හරියට ලකේ අන්නර හරිය මේ හරියට ලකේ ගල තියෙනවා අවිසල්ලි මොකක්ද තප්පේ තප්පේ කියන්නේ තප්පේ දැන් එපා අපරාධය ආවේ බෑගී ගියාවද බෑගී ගියාවේ ගයිස් ඔන්න නෙල්ලි ගහක් යට ඉන්නේ මෙන්න නෙල්ලි කෝ මෙන්න නෙල්ලි කනවද මානවල හයි ඉත්තත් අඩුයිනේ හයි ක්වොලිටි නෙල්ලි වල් නෙල්ලි දැන් අර උඩේ අපි පාතට බැස්සා ඔය තර පැත්තට උඩට යන්න තියෙනවා මෙතෙන් තනිකරම අඳුරු වනේ තියෙන්නේ ඉතින් කවුරුත් ඇවිල්ලා නැහැ මේකට අපි තමයි ඉස්සරෝම ඇතුල් වෙන්න යන්නේ මේකට ටික භයංකරයි තනිකරම කළුවරයි ඔයාලට පේනවා ඉතින් ඇතුළ මේ එළිය තිබ්බට මේ ඔක්කොම දැන් වහගෙන තියෙන්නේ ඉතින් පොර අඳුරු වනේට ඇතුල් වෙන්න යන්නේ අපි ඔන්න දවල්ට ගෙනාවා කෑම ලස්සන පොට් එක්ක අඳුරු කැලේ ඇතුලේ කණ්ඩ යන්නේ කට්ටිය මගේ කරන අවුල නැහැ ඇනිලා තියෙන්නේ ඇනිලා තියෙන්නේ අවුලක් කියලා නැහැ නේ ඉතල කියන ගන්න
දවල්ට ආහාර ගන්න සෙට් වෙනවා ගායිස් කට්ටියම රෙස්ට් කරනවා කාලා අනේ කවිෂ මල්ලි ආවරේ කොහෙද දවස්සක ඉන්නවා තුලි ඒ යවන්න නැතත් ගමන ආරම්භ කරන දැන් උඩට කොයි යන්නේ ලේසි ගායිස් මාරම ලස්සන රේස් එකක් වුණා මේ බලන්න මේ ඇල මැදින් අපි නගින්නේ ලිබොක්කෙන් බලන්න තනි කරම කල් වලින් නගින්න තියෙන්නේ මේකේ වතුර යන කාලෙට කොහොම ඇද්දනේ පිස්සු හැදෙනවද බලන්න මේ බලන්න මහා කැලේ මේකෙන් කල් උඩින් උඩට නගින්න තියෙන්නේ වතුර යන කාලෙට මේක ඇති මාරම ලස්සනට උඩට නැගීමක් තියෙන මේ හේ කැමරාවත් එක්ක පොඩ්ඩක් අපහසුයි ඉතින් නගින්න කැමරාවත් අතේ තියාගෙන නගිනවා කියන්නේ මාරම ටාස්ක් එකක් තමයි පොඩ ප්ලේස් එක මට සිරි තනි දියල්ලක් තියෙන ඇත්තනේ කොහොමද හරි ගල්වල වගේ වල වැස්ස කාලෙට සුපීර මෙතිනි අට ලිසිල්ල ලිසන් අම්මෝ මේක ගන්න පට්ට අමාරුනේ මෙන්න මේ ගලේ ආවේ ලිස්සනවා බයෙන් ආයේ කකුල පොඩ්ඩක් ලිස්සන්න ගියා පැට්ටෙන්ච පාරය මේ බලන්න යා පොඩ්ඩක් ලිස්සුවා නම් බිම ගෙලින්ම ගිහිල්ලා සපත්තු දෙයක් තියලා ලිස්සනවා බූට් නෙවෙයි ආවා දැන් අපිට ගල් වෙන හොයාගන්න වෙන අතරමං වෙලා ඉන්නේ මේ ගල පාමුලට කොහමද ඇවිල්ලා ඉන්නේ තාම නගින තැනක් හොයාගන්න බෑ දෙන්න අපි මේ වටේම ඇවිදිනවා දැන් හවස් වෙලා ගියද මල්ලි පායි ගන්නන්නේ කරවල එන්නත් ළඟයි මේක හොයාගන්න නික්මන්ටම Google Map එකත් පිස්සු නැටුවා ඒකෙන් ආවන අද තවත් මග Google එක පැත්තක තියලා අපි පොඩ්ඩක් හොයාගෙන යන්නේ බලමු තනි ප්‍රපාතයක් තියෙන මේ අයින දෙක යන්න තියෙන්නේ විශ්වත් බිම ලිස්සනවා පරිස්සමෙන් එනවා මේක උඩට නගින්න ඕනේ මාර හයික් එකක් දැන් පැය 4:00ක් වගේ නගිනව ඉවරයක් නැහැ ඔන්න කවිෂ මල්ලි අමාරුයි කලාඳුරු සෙට් එකක් යාමේ මාරගේම දුන්නේ දැන් මෙතනින් උඩට නගින ගමන් ඉන්නේ මේ කල්පොත්ත අන්න අතර පාමුල ඔය ලොකු ගල තියෙන්නේ එතනින් පාමුල තමයි ඔය අපි කියන බින්ගේ තියෙන මෙන්න මේ හරිය තමයි පාකින් එද්දි මේ කළු පාටේ මොකක්ද නැනේ කලාඳුරු කෑයිකෝ හරි යන්තම් ගල පාමුලට ආවා අස්සේ යන්න තියෙන්නේ ඒව තමයි හයික් එක තිස් වෙදිනවා ඕම්මෝරේ බඩ ගහලා මාරගීමක් ගහන්න ඕනේ එන්න ගයිස් ඔන්න පාමුලට ඇවිල්ලා ඉන්නේ කලි මේ බලන්න ප්‍රපාතේ ඔන්න වීව් එක මම පෙන්නන්න යන්නේ ඔයාලට තනි ප්‍රපාතයක් තියෙන්නේ මේ පිස්සු හැදෙන වීව් එකක් තියෙන මේ බලන්න අපේ සෙට් එකෙම ඉන්නවා ඕද හයික් එක ලකේගල මතක් කරන්නේ ලකේගල මතක් වෙනවා කියන්නේ බලන්නකො මේක ඉතින් වීව් එක නම් මාර වීව් එකක් තියෙන්නේ පින්නන්න පය ලිස්සනවා බලාකුනේ තියෙන්නේ ඔන්න මොරගහකන්ද ජලාශය පේනවා අර පැත්තේ කේතලේ ගන්න කොහමද මහිකයි වගේ මේක අදින්න පන්තිය වීව් එක මාරම වීව් එකක් තියෙන්නේ පාතේ මම දැන් අරකට
මයිකා යන්නේ මොකද බෑක් කරලා අම්මට සිරියගේ බර කවිෂ කොහොම ගේමක් ගහලාද ඒකනවා මාර වරත් තියෙන කවිෂ මල්ලි ආව ඇති කිලෝ 20ක් විතර තියෙනවා ඔව් 20 කට වැඩි ඔයාගේ කන්ට්‍රෝල් එකද ඔය? නෑ මගේ එක නෙමෙයි ඔය එක? ඒක හදන්න ඕනද? තාම හදලා නෑ බං ඒක නැත්තම් ඔන්න ඒක බොනෝ කට්ටියම ලස්සන විවිවේ අඩු සීන් තින් ගණන් ගන්න ඒකට මරිද ඒ සොන්න දැන්නම් පොඩ්ඩක් එළිය වැටිලා වගේ තියෙන්නේ කසුන් මල්ලිත් නෙවෙයි යා වැත්තේ පොඩ්ඩක් කැරලා බලමු කොහොමද අපි හිටපු තැන ඊයේ මොරගා කන්ද ජලාශය අර පැත්තෙන් තියෙනවා අපිට ප්ලේස් එකට එළියට යමු පාරගෙන එනවා මේ අයිසියේ නින්ද ගේත් නෑ මෙන්න මේ වගේ ගැටි ගැටි තියෙන්නේ අනික පොඩ්ඩක් බෑවුමත් තමා තියෙන්නේ මේ තැන්වල ඉතින් මෙතන අපිට ඊර උඩ ගල නැග්ගන්න බැරි වුණා ඒත් එක්ක තමයි අපි මෙතන කැම්ප් එක ගහගත්තේ බලන්න ලස්සන මෙතනින් යා පැත්තට පැන ගන්න බෑ එතනින් නැග්ගන්න පුළුවන් වාතයක් තියෙන්නේ අපි ඉන්නේ මේ කුමාර කන්දේ රජතුමා පුතාව හංගවුව කියන ගල්ලෙන කියලා විශ්වාස කරන ප්ලේස් එකේ මේක තමා ගම්මු කියන්නේ මේ පැත්තේ මෙන්න මේ ගල්ලෙන ඈතට ඇත්තටම අපි ඈතින් ඉඳලා බලනකොට මේක ලොකු ගල්ලෙනක් වගේ තමයි පේන්නේ මේ ඉතින් මේක ගල්ලෙනක් විදිහට තමයි අපිට පේන්නේ ඉතින් මේ මිනිස්සුත් මෙතෙන් ඇවිල්ලා නැහැ කවුරුත් මේ ගම්වාසීන් ඉතින් ඒගොල්ලෝ විශ්වාසයක් තියෙන ඒගොල්ලන්ගේ මෙතෙන්ට නාගින්න ගොඩක් අමාරුයි ඉතින් මෙතෙන්ට නගින්න ගොඩක් අමාරුයි තනිකර බෑවුම තියෙන්නේ එහෙම කවුරුත් ඇවිල්ලා නැහැ ඉතින් ආපු අය ඉන්නවනම් ඉතාලම සුළු පිරිසක් ඉතින් මේ ගල මෙහෙම තියෙනවා මෙතනින් ලොකු ගල තියෙනවා ඔය මැද තමයි මෙන්න මේ ගල් ගුහාව තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ ඉතින් කොහොම නමුත් අපි ඊයේ ඉතාමත් අමාරුවෙන් මෙන්න මේ ප්ලේස් එකට ආවා මේ පැත්තේ තියෙන මොරගහ කන්ද ජලාශය ඉතින් අර පැත්තේ බකමූණ දැන් ඉර පායගෙන එන්නේ අපිට උඩට යන්න බැරි වුණ හින්දා වෙලා ගියා ඒත් එක්ක අපි මෙතන ඊයේ කැම්ප් එක ගැහුවා ඉතින් අපි ඔයාලට කියන්න යන්නේ ඒ කාලේ කියලා තියෙනවා මේක තමයි කුමාර කන්ද කුමාරයා හංගපු කන්ද ගල් ගුහාව කියලා තමා මෙතෙන්ට නම් දීලා තියෙන මිනිස්සුත් මේකට මේ පේනවා ගල් ගුහාවක් වගේ තමයි ඈතට පේන්නේ ඉතින් මේ වගේ මිත්‍යා මත මිනිසුන් අතර තියෙනවා ඉතින් ඒවා ඇවිල්ලා හරියටම බලන්න ඕනේ එතකොට තමා මේ දේවල් අපිට හරියටම නිගමනය කරන්න පුළුවන් ඒ වගේ පොඩි අකර තැබ්බෙකුත් වුණා මෙතන ඉඳලා ගත්තොත් මාරම ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් තියෙනවා හැබැයි ගන්න විදියක් නැහැ ඩ්‍රෝන් එකේ පොඩි දෝෂයක් රිමෝට් එකේ අතන මෙතනින් ගත්තනම් මේ වීව් එක හිතා ගන්න බෑ ඔයාලට ඉතින් ඒක අපිටත් පින නැහැ ඔයාලටත් පින නැහැ මෙන්න මේ වීව් එකේ ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න I think එවීද කියන්න බෑ මේ වගේ දැන් වලට ආපු වෙලාවේ ගත්තේ නැත්තම් ආයේ
ඒ ගැන ෂුවර ගන්න ඩ්‍රෝන් ෂොට් එක ගන්න ට්‍රයි කර ඉඳලා තමයි අපිට මේ ගල මුදුනට යන්න ටයිම් එක මදි වුණේ. අපි මගන් නැග්ග මගක් කර ගලක් දිගේ නගිනද ලකේ කල් නගින වගේ. ඉතින් එහෙම නගිද්දිත් කරුවලයි. ඒත් එක අපි රිස්කයක් ගන්න බැරි හින්දා ආයෙත් මෙතෙන් ආවා. මෙතන ඇවිල්ලා ඊයේ මෙතන අපේ කැම්ප් එක කරා. ඒ වගේ මදත් වතුර ප්‍රශ්නේ තියෙනවා. අපි වතුර ගොඩක් ගෙනාවා ලීටර් 8ක් 9ක් ගෙනාවා. ඉවර වුණා. තව ලීටර් 2ක් වගේ තියාගෙන ඉන්නේ. පිට උයන්න මොනවත් බෑ. අපි දැන් බැහැලම තමයි ඒ බැලි ටික කරන්න යන්නේ. ඉතින් එහෙනම් අපි දැන් වහින්න යන්නේ. පිට උඩට යන්න බෑ වතුරත් නැහැ. උඩත් වතුර නැහැ. ඉතින් ඒත් එක්ක අපි දැන් ගමන නිමා කරලා බහින්න යන්නේ. ටිකක් අමාරු ගමනක් තියෙන්නේ. ශපත්තු දෙක අම්මේ. එහෙමද අර හරි බැස්සා වගේ. තනි බැහිල්ලක් තියෙන්නේ. ඉඳගෙන තමයි වහින්නේ. ඉඳගෙන තමයි වහින්නේ. දැන් මේකෙත් තියෙනවා අර වගේ නේ. කොහොමද නැගිල්ල? අනේ මෙතන ගේමක් තියනවා. කොහොමද? ඒ පැත්තෙන් තමයි උඹලා නැග්ගී. අම්මේ මගේ නම් වෙවුලනවා දැන් ඈ. මේක නම් මාරන්ටික නැගිල්ලක් ඈ. ලකේ හොඳයි. උඩට එද්දි බයි නෑ බං බයිද්දි තමයි කේස් එක. අයිසල්ලේ පරිසෙන් බයින්නේ. ඔලියන මේ හරි දැන් හරි දැන් මතක් වෙනව නේද අම්මා එපා කිව්වයි කියලා. බෑග් එක ගන්නවා පොඩ්ඩකට මම බහැලා ගන්නවා. මල්ලි ඔතනින් බිමට වැපන්. ඔතනින් බිමට වැපන්. මොන කවිෂ මල්ලිය මම බහිනවා. මේ ඉඳගෙන බහින්න ඉඳගෙන. ඉඳගෙන බහින්න. අම්මට. එහෙනම් ඔතනින් බහින්න. අර තියෙන්නේ මොර ගහකන්ද? අපි නැග්ගේ මේ හෙල බලන්න. අවුරුත් නොයන ගල් ගුහාව කුමාරකන්දේ ගල් ගුහාවට රිස්ක් එකක් අරගෙන උඩරම නැගලා බැස්සේ. ඔයාලා දකින්නද කොහොමද කියලා. මේකේ අමාරුව. ඉතින් මේකේ ඇත්තටම මේ ඔය තියෙන මතවාද ඔක්කොම බිඳුලා මේ ගල් ගුහාව නෙවෙයි ඇත්තටම ගල් පොත්තක් කැඩිච්ච තැන. ඉතින් අපි ඒක අද අමාරුවෙන් නැග්ගත් ඒක සපත කරා. ඉතින් එහෙනම් අපි වහිනවා දැන්. උදේන් වහිනවා වතුර නෑ මේ කොහෙවත්. ඒ නිසා උදේන් වහිනවා. කඩාගෙන කියන්නේ තනි හෙලක් නේ බං. ඒක තමයි ගල් බුරුල්ලා තියෙන වතුර මේ වෙලා. දැන් කඩාගෙන මට සිපුවම දෙක ගැලේ ඉරලා තියෙන. අලින්නවත් දන්නේ නැහැ පාරේ. මේකටනේ බරයිනේ අතට. ඔව්. එතකොට මචං කකුල් දෙකට හරි පහසුයි බහින්න. ගයිස් මේ තියෙන්නේ මෙන්න කළුවර.
වටිනාම ගහක් දුර්ලභ ගහක් කිසිම හේතුවකට හපන්න බෑ. ඉතින් මේවා රැක ගන්න ඕනේ. මේවා තමයි කරුවල ගස්. මේ රූස්ස ගස් තියෙන මේ කන්දෙන් අපි බහිනකොට හම්බුණා මේ කරුවල ගස් හැමතැනම තියෙනවා. ඉතින් මේ අපේ සම්පත් අපේ ලංකාවේ සම්පත් තමයි මේවා රැක ගන්න ඕනේ. කිසිම විදියකින් මේවට හානි කරන්න හිතන්නවත් එපා. එහෙනම් අපි පල්ලයට යමු. තව දේවල් හම්බෙන්න ඉඩ තියෙනවා පහළට යන්න. ගයිස් මේ තියෙන බලගහක්. මේක තමයි බලගස් කියලා කියන්නේ. අර එහා පැත්තේ තියෙන කළුවර. මේක කළුවර ඊට පස්සේ මේකත් කළුවර ගහක්. ඉතින් කළුවර ඊට පස්සේ මෙන්න මේ බලගහ. මේකේ කිරි තියෙනවා. මේ කිරි ගෑවුනොත් සාමාන්‍ය අර පිච්චුනාම එන්නේ දියපට්ට. මේ වගේ දියපට්ට දානවා. ඒකල්ලා තුවාල වෙනවා. ඒ තරම් සරයි මෙන්න මේ බලගහේ කිරි ගා ගන්න එපා කියලා කියන්නේ. ඉතින් අපි පල්ලයට බහින ගමන් ඉන්නේ. පච්චයක් ඉන්නවා අපි මොම්මිය. අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලා ගහලා ඉන්නේ කන්නේ පතොක් තියෙන ගල්තලාවක් අහුවෙන්නේ මේ අලි කියන අලි දෙවි කිව්වා අලුණු වේවා ඉතින් ඩක් ගාලා මෙතන යා ගන්න ඕනේ යා ඕනම් බලන්න මෙතන අපොල් වගේ නරකන්ද ගයිස් මේ වෙල්ලා තියෙන අවුවට අලි වෙටි මේ කැලේ ඉන්න මාර විදිහට අලි ඒකයි පරිස්සමෙන් යන්න ඕනේ මේ ටික අපි ඉතර අමාරුවෙන් බැස්සත් මේ ටික තමයි පරිස්සමෙන් යන්න ඕනේ අලි වෙටින් ඇතුලේ අපි ගයිස් ඔන්න එන ගමන ඉවර කරා අපි ආපු පාරට ආවා මේ ළඟම හිටිය අලි උණු වෙටි තිබ්බා ඊට පස්සේ අතු කන්න සද්ද වුණා බය වෙලා ආයේ මේ ටික ඉතින් මෙතන අපි අපේ ආධාරක පොළු ටික තියලා සමදීලා අපි ගමන නිමා කරන්න යන්නේ එහෙනම් අලුත්ම බ්ලොග් එකකින් හම්බෙමු මහි බ්ලොග් YouTube channel එක subscribe කරලා තියාගන්න අය Facebook page එකත් follow කරගන්න ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා ආදරේ bye